ඇත්තම කියනවා නම් අපි මහනවත් සංස්කෘතියක් කරපින්නාගෙන යන අපේ රටේ මේ වගේ ෆිල්ම් එකක් කිරීමත් අභියෝගයක්ම තමයි. තව දෙයක් අපේ සිංහල ෆිල්ම් එකක් ෆස්ට් ටයිම් තමයි ඉන්දියාව කොපි කරන්නේ. ඉතින් කුවේට් වල ඉඳන් මේ සුවිශේෂී චිත්‍රපටය පිළිබඳව තමයි මේ රිවිව් එක. කෙලින් වෙලා තද වෙලා තියෙන්නේ මොකක්ද දෙයනේ ඒක. ඉතින් ඒක මොකක්ද කියන එක මම විශ්වාස කරනවා අපේ රටේ සිනමා ප්‍රේක්ෂකීන් නම් බහුතරයක් සිනමා ප්‍රේක්ෂකින් මේ වන විට හොඳින්ම දන්නවා. ඉතින් ලංකාවේ පළමු සිංහල බ්ලැක් කොමඩි ඒ ශානරයට අයත් චිත්‍රපටය මේ වන විට තිරගත වෙනවා. රජ ගමනේ අති සාර්ථකව තිරගත වෙනවා සිනමා ප්‍රේක්ෂකීන්ගේ ආදරය ආකර්ෂණය මත. පසුගිය මාර්තු 14 වන දින සිට තමයි තිරගත වීම ආරම්භ කළේ. ඉතින් ෆිල්ම් එක තමයි නෙළුම් කුළුණ හෙවත් ටෙන්ටිගෝ. තිරපිටපත් රචනා කරලා කැමරාකරණය සිදු කරලා අධ්‍යක්ෂණය කළේ ඉලංගෝ රාම්. විශේෂ කාරණාවක් තියෙනවා. ඒ තමයි මේ ෆිල්ම් එක ඉන්දියාව කොපි කළා. ඒ කියන්නේ ප්‍රතිනිර්මාණය කළා. පෙරුසුනමි ඒ ෆිල්ම් එකත් අධ්‍යක්ෂණය කළේ ඉලංගෝ රාම්. ආඩම්බරයි නේද? තව දෙයක් කියන්න අමතකුණා. මේ චිත්‍රපටය මේ සුවිශේෂී චිත්‍රපටය නිෂ්පාදනය කළේ ඒ අර්ථපතිත්වය ලබා දුන්නේ හිරන්‍යා පෙරේරා. ඉතින් කාස්ට් එක ගැන සටහන් කළොත් සුපිරිම වැඩ්ඩෝ ටිකක් ඉන්නේ අද අපට ඉන්න නළු නිලි පිරිසක්. පට්ටම සුපිරි ඇක්ටිං දකින්නට පුළුවන්. ප්‍රියන්ත සිරිකුමාර, එතකොට දිලානි ඒකනායක, කෞශල්‍ය ප්‍රනාන්දු, තුසිත ලක්නාත්, ආලෝකා ගයත්‍රි, චමිලා පීරිස්, ඒ විතරක් නෙමෙයි අමුතු දොස්තර සමන් කෝරළගේ ඔන්න මේ ෆිල්ම් එකේ රඟපානවා. ඉතින් පවුලක ආදරණීය පියාණන් අදිසියේම දැසන දකින්නවා නිවස තුලදීම. නිවසේ සාලේ මිය ගිහිල්ලා. හැබැයි මිය ගිහිල්ලා තියෙන්නේ ඔහුගේ අරක කෙලින් වෙලා. මේක තමයි සිනමාවේ මේ චිත්‍රපටයේ කතාවට පාදක වෙන්නේ. එතනින් තමයි චිත්‍රපටය ගලාගෙන යන්නේ. හරි අපූර්වයි. ඉතින් බ්ලැක් කොමඩි ශානරේ පළමු සිංහල චිත්‍රපටය. ඉතින් බලන්න ඉලංගෝ රාම් කියන්නේ සුවිශේෂී අධ්‍යක්ෂකවරයෙක්. මේ චිත්‍රපටය ඔබ දන්නවද? ඇමරිකාවේ, එතකොට ඉතාලියේ, ස්පාඤ්ඤයේ නුදුරේදීම ප්‍රතිනිර්මාණය කිරීමට සැලසුම් සකස් කරනවා. අපේ රටට කොයිතරම්නම් අපේ සිනමාවට කොයිතරම්නම් ආඩම්බරයක්. ඉතින් නරඹපු නැති අය බැලිය යුතුම ෆිල්ම් එකක් තමයි මේ වෙනස්ම අත්දැකීමක් ලබාගත හැකි චිත්‍රපටයක් තමයි නෙළුම් කුළුණ කියන්නේ. ඉතින් රට වැටුණත් කුළුණ කෙලින් බලන්න ගිහිල්ලා සිනමා ශාලාවේ මේ අත්දැකීම වෙනස්ම අත්දැකීම ඉඳ ගන්නට නෙළුම් කුළුණ නරඹලා